ඒක විශේෂයෙන්ම සිංහල අපට අපේ උරුමයයි. මොකක්ද ඒක? ඒ උරුමෙන් ප්‍රයෝජන ගන්න මොකක්ද උරුමේ? අපි තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ බෝධින් වහන්සේ අපවත් වෙනුනොදී ආරක්ෂා කරපු ජාතිය. ඒ බෝධිය පහළ වෙච්ච බුද්ධ ගයාවේ බෝධින් වහන්සේ අපවත් වුණාද නැද්ද? සීමා බෝධියේ පිහිටුවල ආරක්ෂා කරගත්තු ජාතිය. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රැකගෙන තාම චෛත්‍ය වටේ වැඳ වැඳ යන ජාතිය. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා අතුරුදහන් වෙන්න නොදී ආරක්ෂා කරපු ජාතිය. ඒ ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් පුරුදු කරපු ජාතිය. එතකොට ඒ ජාතිය තමයි දැන් ඔය නැති වෙවි යන්නේ. ඒ නිසා නැවතත් හැබැයි මතු කරගත්තොත් පැහැදිලිම කියන්න පුළුවන් ගෞතම බුද්ධ ශාසනයේ පිහිටෙන් තොරව සිංහල ජාතිය කිසි දවසක නගා හිටවන්න බෑ. ඇයි? බුදුන් වැඳ වැඳ, වේර විහාර හද හද, බෝධි වැඳ වැඳ, භාවනා කර කර, දන් දිදී හිටපු ජාතියක් ඒ මාර්ගයෙන් තොරව වෙනත් මාර්ගයකින් දිනු කරන්න බෑ. ඒක සත්‍යයක්. ඒක ගොඩාක් අයට තේරෙන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ දතට දතක්, ඔළුවට ඔළුව. ඒක මිසදිටු ක්‍රමය. මේ ධර්මයේ ක්‍රමයක නෙමෙයි. මේ බෙහෙර විහාර හද හද සීල් රැක රැක බණ භාවනා කර කර ඉවස ඉවස පුරුදු වෙච්ච જાතියක්. ආන්නේකයි මේකේ තියෙන වටිනාකම. වටිනාකම ඒකයි. බෝසත් කාලේ සිද්ධියක් වුණා. බෝසත් කාලේ මිනිස්සු හැම එකටම මේ බිලි පූජාවල් කරන්න පුරුදු වෙලා හිටියා. ඒ බිලි පූජාවල් කරන්න පුරුදු වෙලා ඉන්නකොට අපේ බෝසතාණන් වහන්සේ උපන්නා ඒ රජුරුවන්ගේ ඒ පුත්‍ර ස්ථානයේ උපන්නා. ඒත් රජුරුවන්ගේ තවත් දරුවෝ හිටියා. මේ බෝසතාණන් වහන්සේට ඕනකම තිබුණා මේ මිනිස්සුන්ගේ මේ බිලි පූජාවලින් බේරන්න. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ගිහිල්ලා එක්තරා නුගරුකක් ගාවට ගිහිල්ලා දිනපතා මල් මාලා පලන්ද වන්දනා කරනවා. කොහොම හරි ඒක හිටපු අනිත් කුමාරවරුන්ට හම්බුනේ නෑ රාජ්‍යේ. මේ රජුරවන්ට මෙයාට හම්බ වුණා. රජකම හම්බෙච්ච ගමන් සෙනඟට කතා කරලා කිව්වා හරි. ඔයගොල්ලෝ දැක්කද මම මේ රජකමට ඉස්සෙල්ලා මම නුගයක් වැඳ වැඳ හිටියා. දැක්කයි කිව්වා. ඒ මම බාරයක් වුණා. මේ උපායක් මේ මිනිස්සු බේර ගන්න බාරයක් වුණා. මොකද්ද බාරේ? කිව්වා මේ සඳුරු සැලට ගිහලා අඬ පෙර ගහලා කිව්වා ප්‍රාණඝාතේ කරන එවුන් 1000ක් මරන්න. ඊට පස්සේ අඬ පෙර ගිහුවා ප්‍රාණඝාතේ කරන අයගේ නම් දීපල්ලා. අද ඉඳලා ප්‍රාණඝාතය කළොත් ඒගොල්ලන්ගේ නම ඕනි බාරයක් ඔප්පු කරන්න තියෙනවා 1000ක් හොයාගන්න කියලා. සම්පූර්ණ සතු මැරිල්ල නැවතුණා. බිලි පූජා දෙන එක නැවතුණා. එතකොට නැවතිලා තියේදී දැන් බිලි පූජාවල් ගත්තු යක්කු කල්පනා කළා. හරි වැඩනුනේ මේක රජ වෙලා. ඇයි දැන් මේ අපිට බිලි පූජා දෙන්න කෙනෙක් නෑ කියලා යක්කු ගිහිල්ලා මහ යකාට කිව්වා. මහ යකා කල්පනා කළා දැන් අද හොඳ වැඩක් කරනවා මම මේක මරනවා. රජුන මරනවා කියලා. දැන් රජුරු බුදියන් ඉඳෙද්දි ඒ යකා යගදාව අරගෙන රජුරු ඉස්සරහා පෙනී හිටියා. ඇහුවා රජුරු ඇහුවා කවුද තෝ? මම තමයි මේ යකා. අපේ කාණ්ඩේ තමයි මේ බිලි පූජා අම්බුනේ කිව්වා. දැන් මොකද්ද මේ කරන්න යන්නේ? මරන්න හදන්නේ. රජුරු කියනවා මරපන් කිව්වා. කීයකට යගදාව උස්සගෙන ඉන්නවා. උස්සන් ඉන්න එකට කිව්වා යකෝ මරාපිය. අයි මේ උස්සන් ඉන්නේ ගහපිය කිව්වා දැන්. අනේ මට ගහන්න බෑ කිව්වා. ඇහුවා කියලා. අනේ දිව්‍යඥාන්ස උඩ බලන්න කිව්වා. ඇයි සක්දෙවිඳු ඉන්නවා තව පොල්ලක් අතේ තියන් උඩින්. කිව්වේ අකාඩක යකෝ මරාපිය බලන්න. තෝ කුඩු කරනවා කිව්වා. ඊට පස්සේ යකා වැඳලා කිව්වා අනේ දිව්‍යඥාන්ස ඔබතුමාගේ රාජ්‍යයට මම පුළුවන් තරම් උදව් කරන්නම්. අනේ මාව බේරලා දෙන්න අබේදාන දෙන්න කියලා යකා අබේදාන ඉල්ලුවා. බෝසත් කාලේ. එතකොට සම්පූර්ණ ධර්මයේ තුලනේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා ධර්මයෙන් තොරව
මේ යන ගමනේ අධර්මයෙන් නිසාම විනාශ වෙනවා. ඒකයි. ඒකෙන් බේරෙන්න නම් ඉතින් ගෞතම බුද්ධ ශාසනය විතරයි තියෙන්නේ. ඔබට පුළුවන් නම් මේ කියාපු කාරණා මතක තියාගෙන වීරියක් ගන්න. වීරියක් ගන්න. එතකොට ප්‍රතිඵලේ සම්දිත්තිකයි. සම්දිත්තිකයි කියන්නේ Tamanටම බලා ගන්න පුළුවන්.